දිත්‍ර සිලිකුණාට නලාබහානියක් වුණේ අපේ අම්මලයි මහගෙදරට. ඉතින් මේක කිසිම සෝෂල් මීඩියාවේ මොකකින්වත් කිව්වේ නැති හින්දා අපි හිතුවා අපේ YouTube channel එකෙන් ඔයාලට මේක පෙන්වන්න. ඉතින් බලන්නකෝ වෙලා තියෙන දේ. බවන් යාළුවනේ ඔන්න අද මායි මගේ මල්ලි දෙන්න ආවා ශාන්තිපුර ගම්මානට. මේ ශාන්තිපුර ගම්මානේ කියන්නේ ලංකාවේ උස්සම ගම්මානයක්. ඉතින් දිත්‍රාස නිකොලාට වෙන්නේ ගම්මානේ තිබ්බ නිවසකට උණු අපදාව බලන්නකෝ ඔයාලා. යාළුවනේ දැන් දිත්‍ර සිලිකුණාට නලාබහානියක් වුණේ අපේ අම්මලයි මහගෙදරට. ඉතින් මේක කිසිම සෝෂල් මීඩියාවේ මොකකින්වත් කිව්වේ නැති හින්දා අපි හිතුවා අපේ YouTube channel එකෙන් ඔයාලට මේක පෙන්වන්න. ඉතින් බලන්නකෝ වෙලා තියෙන දේ. ලොකු කන්දක් අපේ ගෙදරට. ඉතින් මේ ගෙදර හිටපු හැමෝම මේ ගෙදරින් ගියා. එහෙනම් ඉතින් අපි යන් බලන්න අපේ ගෙදර. අඳාදින්නේ සේරම ඇට වෙලා ගියා. ඉතින් යාළුවනේ දැන් බලන්නකෝ මේ ගෙදරට වෙලා තියෙන දේ. උඩ තිබ්බ ලොකු පස්කන්දක් ආවා මේ ගෙදරට. මේ වගා කරලා තිබුණ දේ කැරට් ඒ සේරම විනාශ වෙලා ගියා ඒ පස්කන්ද ආව නිසා. අර තිබ්බ ගෙදරට ගොඩාක් අපදා වුණා. ඒ වගේ සියලු දේට අපදා වුණා. මොකද අනිත් එකට පස්සේ ඉන්න ඈත් වෙලා ඔක්කොම කැඩිලා තියෙන්නේ. මේකට දැන් තාමත් කරන්න විදියක් නැහැ. මේ මිනිස්සුන්ට ඉන්න තැනක් නැහැ කුලියට ඉන්නේ. අන්න ඉතින් අපි අපේ ගෙදරට ආවා. ඉතින් බලන්නකෝ අර කුස්සිය බලන්න පස්ස ඇවිත් තියෙන විදිහ. මේ සේරම ඇටවලා තියෙන බිත්ති. ඉතින් මේ තියෙන කුස්සිය. මේ යාළගේ සාලේ වගේ මේ ඔක්කොම ගිහින් තියෙන්නේ. මේ තියෙන කාමරේ අස්සේ යාළ හිටපු. ඒ ඔක්කොම මඩ වෙලා නැත්තරම නැති වෙලා තියෙන්නේ. ඉතින් මේ කාමරේ තිබ්බ ජනෙල් එහා පැත්තට යන්න බෑ. එහා පැත්තේ තිබ්බ සාලයක්. ඉතින් ඒ සාලේ නැත්තරම නැතිලා තියෙන්නේ. සෝෆා සෙට්ස් මොනවත් නැහැ. කොට්ටවත් ඒ මොනවත් නැහැ දැන් මෙයාට. මේ සීට් එක ගන්න යන්න මඩ වෙලා තියෙන්නේ. අර පල්ලේ හාටන් පස් ගිහිල්ලා එයාලා වගා කරපු මොනවත් නෑ දැන්. අර පස් ඇවිල්ලා අර උඩ තිබ්බ ලොකු ඇල්ලක් ආවේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක දකින ඔයාලට හිතනවා ඇති මේ ගෙදරට වෙලා තියෙන විනාශ. ඉතින් මේ අපේ අම්මලයි මහ ගෙදරනේ. ඉතින් මේ ගෙදර හිටපු මිනිස්සු තාමත් ඉන්නේ කුලියට. ඉතින් මෙයාලට අද වෙන විටත් තාම රජෙන් කිසිම සාන්දාධාරයක් ලැබිලා නැහැ. ඉතින් මේ මිනිස්සු හරිම දුෂ්කර විදිහට තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකක් ගේන්නම්. අපි මේ වීඩියෝ එකෙන් අදට සමු ගන්නවා. අපේ වීඩියෝස් ෆලෝ කරන්න අපිත් එක්ක ඉන්න. එහෙනම් අපි සමු ගන්නවා. බයි.